සිරිපාලයෝ මාමා කිව්ව විදිහට නම් ආව මනමාලයෝ 5 දෙනාම ගිහිල්ලා තියෙන්නේ ඔය හේතුව හින්දා තමයි බං. උඹ කියන්නේ එතකොට බං ඇත්තටම ඒ කෙල්ලට හොල්මනක් වැහෙනවා කියලාද බං? මාත් නම් බං හරියට මේක කියන්න දන්නේ ඒත් ඔය හේතුව හින්දානේ බං මනමාලයෝ 5 දෙනාම මේකි බලන්න ඇවිල්ලා පණ බය දුවලා ගිහිල්ලා තියෙන්නේ. අනේ මන්ද බං කතාවෙන් රැත්තුණා. යමන් එහෙනම් ගිහිල්ලා දෙන්නත් එක්කම නිදිය ගමු. මට නම් බයත් වගේ බං. අයියෝ හීනේ හොඳම හරිය දැක ඉතින් ඇහැරුනේ. හැමදාම මේ වගේ මේ භූත ගුහාවල් වලට ආවට පස්සේ තමයි රෑමැද මේ වෙලාවටම ජූ බර හැදින්නේ මට. ෂික් ඈ මොනවා භූත ගුහාවල් කියන්නේ මතක් වුනේ අර කෙල්ලට යකෙක් වැහෙනව නේද යකෝ. අයියෝ දැන් ඉතින් මොකද කරන්නේ? ඔය මොන යකා හිටියත් ඔයකුන්ට වැඩි ජූ බර ලොකුයිනේ. මම යනවා මොන යකා හිටියත් කමන්නේ. හම්මා දැනෙන සනීපේ කළු ගලක් උස්සගෙන ඉඳලා හරියට පිමින් තිබ්බා වගේ. ජෝදාලා යොරයිස නෑ තව ටිකක් තියෙනවා. කවුද යකෝ මේ වෙලාවට කතා කරන්නේ? රූපය අයියා බන්ද? රූපය අයියා රූපය අයියා උඹ නේද බං? මොන යකෙක්ද බං මේ වෙලාවට කතා කරන්නේ? මම යකෙක් නෙවෙයි මම යක්ෂණියක්. මේ ටිකිරි නංගි නේද? ඇත්තටම මේකට යකෙක් ඇහිලා පුතු අම්මෝ. මෙහෙන් පලයෝ. යන්නම් අම්මෝ තව එක තප්පරයක්වත් මම මේ ඉන්නේ. රූපය මේ ආයෙනම් එක තප්පරයක්වත් මම මේ ගෙදර ඉන්නේ. හරිද? හරි උඹ දැන් කියපන්කෝ මට. උඹ මොකකටද බය වුනේ කියලා. යකෝ අර උඹලගේ නංගිට අර ටිකිරිට ඇත්තටම යක්ෂණියක් වැහෙනවා බං. ආයේ එහෙමනම් එන්න කියන්න එපා මට ඔය ගෙදරට. උඹම ඵලයන් මට නම් බෑ. හරි එහෙනම් උඹ හිටපන්කෝ මම යන්නම්. උඹ ඔය කියන විදිහට ඒ කෙල්ලට යකෙක් වැහෙනවා කියලා මට නම් හිතන්න බෑ බං. බලපංකෝ ඒකේ ලස්සන බලපංකෝ ඔය කියන විදිහ යක්ෂණයක් ඉන්නවද කියලා මම හොයා ගන්නම්කෝ. ඵලයන් කටපුරාම ලේත් පෙරාගෙන හිටියේ. උඹ ඉස්සරහට තෙයිනේ. එතකොටම බලාගනින්කෝ. සිරිපාලය හොස්පිටල් එකේම හිටපු දෙන් ඕක කොහොමත් හොල්මන් වලට බයයිනේ. මම මේ කල්පනා කරුවේ ඇත්තටම සිරිපාලයා කියන විදිහට ඔය ටිකිරි නංගිට යකෙක් වැහෙනවද? ඔක ගිහිල්ලාම හොයාගන්න වෙනවා මට. අනේ සුරේ මට නම් බෑ තවත් මේ බොරුව කරන්න. ඔයා තව පාරක් ඇවිත් අපේ තාත්තට කතා කරලා බලන්න. මං කොහොමද ටිකිරි ඔයාලගේ තාත්තට කතා කරන්නේ? එයා මට කොහොමත් කැමති නෑනේ. ඔයා බයුණු වින්දකෝ. මම ඉක්මනට මේකට මොකක් හරි විසඳුමක් හොයාගන්නවා. එහෙනම් මේකයි කතන්දරේ. හරි මම කරන්නම් කොහොඳ වැඩක්. මාමා මම කිව්වේ මගේ හොඳ යාළුවෙක් ඉන්නෝ කියලා නංගිට ගැලපෙන. ඒ යාළුවා තමයි මේ ඉන්නේ. හොඳට ඉගෙනගෙන තියෙනවා. හොඳ පවුල් පසුබිමක් තියෙනවා. නංගිට කිරි ගහට එන්න වගේ ගැලපෙනවා. හයි අංකල් කොහොමද ඉතින්? මෙයාට තව සෝමාලියාවේ ඇපල් වතු 20යි නයිජීරියාවේ පොල් වතු 50යි
එතකොට බලුකිස්ථානේ මෙයාගේ නමින් බලු අනාථාගාරයක් හදලා තියෙනවා. ඒකේ බල්ලොන්ට මෙයාගේ නම කිව්වහම බල්ලෝ අපිට නකුට වනනවා. මට මගේ පාඩුවේ ඉන්දජී පල්ලා පලයෝ ටිකිරි නංගි මේ ඔයා අපිට නිකම් බොරු මර්සි දාන්න එපා. ඔයාගේ මර්සි අපි හොඳට දන්නවා. හරිද? මාමා නංගි මෙච්චර කාලයක් අපිට කරලා තියෙන බොරුවක්. මාමා නංගිගේ සම්බන්ධයට අකමැති හින්දා තමයි නංගි මේ විදිහේ බොරුවක් කරලා තියෙන්නේ. දැන්වත් මාමා නංගිගේ සම්බන්ධයට කැමැත්ත දෙන්න. අනේ මන් දන්නේ. උඹලට ඕන දෙයක් කරගනිල්ල. මම යනවා. ඇති අන්තම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම්.